language B කොහොමද ඔයාගේ භාෂා අධ්‍යාපනයට පාවිච්චි කරන්න කියන එක අපි experience කරලම ඉගෙන ගමු. අපි start learning click කරලා අපි language B dictionary එක ඇතුළට යමු. හිතන්න ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය භාෂාව චීන භාෂාව කියලා. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ flag icon එක click කරලා ඔයාට අවශ්‍ය language එක select කරන එක. මම මුලින්ම English language එක තෝරගන්නවා. හිතන්න ඔයා පොතක් කියවද්දී movie එකක් බලද්දී ඔයාට හම්බෙනවා phrase එකක් මෙන්න මේ වගේ. kick things off. අපි මේ kick things off කියන phrase එක language B වල search කරලා බලමු. බලන්න මෙතනින් අපිට හම්බෙනවා kick things off කියලා කියන දේවල් වලට පයින් ගහනව නෙමෙයි මොකද්ද? to begin or start something. මේක ඔයාට තවදුරටත් සිංහලෙන් තේරුම් ගන්න අවශ්‍ය නම් කරන්න තියෙන හරිම සරල දෙයක්. මෙන්න මේ සිංහල කියන toggle එක ක්ලික් කරන්න. මෙන්න මේකට මාරුනහම බලන්න ආරම්භ කරනවා පටන් ගන්නවා කියන මේ අදහස අපිට මෙතනින් දීලා දෙනවා සිංහලෙන් මොකට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි ask language B බටන් එක අපි ක්ලික් කරමු. මෙතනින් ඔයාට ඉතාමත් පැහැදිලි explanation එකක් ගන්න පුළුවන් මේ kick things off කියන phrase එක මොකක්ද කියන එක. බලන්න මෙතනදී තියෙනවා මෙය අවිධිමත් සන්දර්භයන්හිදී වඩාත් සුදුසු වන අතර විධිමත් ලිඛිත sannivedanayේදී බොහෝ විට comments begin start වැනි වචන භාවිතා කෙරේ. බලන්න language B වලින් ඔයාට මේ kick things off කියන එක ගොඩක්ම casual everyday conversations වල භාවිතා කරන phrase එකක්. ඔයාට එකක් formal setting එකකදී මේක භාවිතා කරනවා නම් සමාන වචන මොනවද කියන එකත් මෙතනදී පැහැදිලිවම කියනවා. අපි ඊළඟට මෙන්න මේ read more කියන බටන් එක අපි ක්ලික් කරමු. read more ගියාට පස්සේ example sentences ගණනාවක් ලබා දීලා තියෙනවා මේ kick things off කියන phrase එක තවත් ලේසියෙන් තේරුම් ගන්න. බලමු මේකේ පළවෙනි example එක. Let's kick things off with a brief introduction. කෙටි හැඳින්වීමකින් අපි පටන් ගමු කියන තේරුම. language B වල තියෙන learning experience එක මෙතනින් අවසන් වෙන්නේ නැහැ. තාම පටන් ගත්තා විතරයි. බලන්න මෙතන අපිට වීඩියෝස් ගණනාවක් සජෙස් වෙලා තියෙනවා මේ අපි සර්ච් කරපු ෆ්‍රේස් එක මේ වීඩියෝස් වල කොහොමද භාවිතා වෙලා තියෙන්නේ කියන දේ අපිට තේරුම් ගන්න පහසු වෙන විදිහට. අපි බලමු මේකේ පළවෙනි වීඩියෝ එක. To find out, I'm going to kick things off in The Resident. I'm gonna kick things off. මම එහෙනම් පටන් ගන්නයි යන්නේ කියන අදහස. Right. අපි next වීඩියෝ වලට යමු. Show you the different ways that we use messages, but I'm going to kick things off by jumping first into a thread with my sister. I'm gonna kick things off. මම පටන් ගන්නයි හදන්නේ කියන එක ඔයාලට මෙතනින් තේරුම් ගන්න පුළුවන්. Chief Business Officer and my boss, Philip Schindler, is going to kick things off. එයා කියනවා මොකද? My boss is gonna kick things off. මගේ boss ඔන්න දැන් පටන් ගන්නයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ කියන එක. We are excited to kick things off with this morning's announcement. We are excited to kick things off with this morning's announcement. බලන්න මේ phrase එක භාවිතා කරන්නේ කොහොමද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. හිතන්න ඔයා මේ වීඩියෝ එක බලනකොට මේ subtitles වල තියෙන යම්කිසි වචනයක් ඔයා දන්නේ නැහැ කියලා. එහෙනම් කරන්න තියෙන්නේ ඒ ඔයාට අපැහැදිලි word එක click කරන එක. මම දැන් මෙතන තියෙන announcement කියන word එක click කරනවා. මේ announcement කියන එකේ තේරුම ඉංග්‍රීසි වලින් බලා ගන්න පුළුවන්. අපිට සිංහල වලට ගිහිලා ඒක ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ask language B click කරාම කලින් විදිහටම මේකේ explanation එක read more ගියාට පස්සේ මේකේ තියෙන example sentences සිංහල තේරුමත් එක්ක ඔයාට බලා ගන්න පුළුවන්. වෙනස්ම විදිහකට ඔයාට මේකේ subtitles click කරලා ඒකේ තේරුම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අවශ්‍ය word එක videos වල භාවිතා වෙන්නේ කොහොමද කියන දේ ඉගෙන ගන්න පුළුවන්. මම දැන් ඔයගලොන්ට චීන භාෂාවෙන් I love you මම ඔයාට ආදරෙයි කියලා කියන්නේ කොහොමද කියලා උගන්වනවා. මම මුලින්ම කරන්නේ මෙතන මේ flag icon එක click කරලා Chinese කියන setting එකට මගේ language B වෙනස් කරගන්නවා. right. දැන් මම ඉන්නේ Chinese language learning mode එකේ. දැන් ඔයගොල්ලොත් ඔන්න මම කිව්වට පස්සේ කියන්න ඕනේ. wo කියන්නේ මම. ඊළඟ word එක I. තව පාරක් කියමු අපි. I කියලා කියන්නේ love ආදරේ කියන අදහස. ඔයා කියලා කියන්නේ ni. I love you. wo ai ni. wo ai ni. හරි. ඔන්න දැන් මම wo ai ni කියන මේ phrase එක language B වල search කරනවා. ඊට පස්සේ wo ai ni කියන්නේ I love you කියන තේරුම මම ඔබට ආදරයි කියන එක අර කලින් වගේම ask language B click කරන්න ඒකේ තේරුම ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒකේ explanation එක ඔයාලට ගන්න පුළුවන් example sentences බලන්න පුළුවන් ඒක තේරුම් ගන්න පුළුවන් ඔන්න දැන් අපි යමු මෙතන තියෙන interestingම කොටසට
හරි දැන් මම මේ TV series and movies කියන කැටගරි එක තෝරගන්නවා. හරි දැන් බලමු අපි TV series වල කොහොමද I love you 我爱你කියන phrase එක භාවිතා වෙලා තියෙන්නේ කියලා. 我爱你，我爱你. ඔන්න මම previous caption වලට ගිහලා මේක ආයෙත් සැරයක් අහනවා. 亮亮，我爱你，我爱你。 දැන් ඔයා මේක ඉගෙන ගත්තේ වචන වලින් තියෙන explanation එකක් විතරක් සමගම නෙමෙයි. දැන් ඔයාගේ brain එකට ඊටම හැඟුම් බරව 我爱你කියලා කියන අවස්ථාවක රූප, ශබ්ද ඒවත් මේ data ඔයාගේ දැන් learning process එකට ඇතුළු වෙලා තියෙනවා. මේ විදිහට emotions එක්ක real life examples වලින් භාෂාවක් ඉගෙන ගන්න එක ඉතාමත් සාර්ථක ක්‍රමයක්. අපි ඊළඟ වීඩියෝ එක බලමු. 我爱你，你很清楚。 我爱你. 我爱你， පියාසරයක් අහමු. 魏子琪。我爱你， දැන් ඔයාට පැහැදිලිද? ලැංග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ නිකම්ම මේ වචනේ තේරුම මේකයි කියලා කියවන එක පමණක් නෙමෙයි. ඔයා මේ ෆ්‍රේස් එක, වර්ඩ් එක, ග්‍රැමර් පැටර්න් එක ඒ වෙලාවෙදිම අත්දකින්න ඔබට පුළුවන් නම් ලැංග්වේජ් එකක් ඊටම සාර්ථකව නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්. මම දෙයක් අහන්නද? චීන භාෂාවෙන් මම ඔයාට ආදරයි I love you කියලා කොහොමද කියන්නේ? කියන්න බලන්න ඔයගොල්ලෝම. Very good. 我爱你. ඔබ ගුරුවරයෙක් විදිහට ඔයාගේ ක්ලාස්රූම් එකේ උගන්වනකොට ලැංග්වේජ් B පාවිච්චි කරන්න. ස්ටුඩන්ට්ස් ලගේ මතකය, ඒගොල්ලොන්ගේ තියෙන භාෂා හැකියාව 10 ගුණයකින් ඔයාට වේගයෙන් වර්ධනය කරන්න පුළුවන්. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ලැංග්වේජ් B යූස් කරන්න, self study කරන්න, භාෂාවන් අධ්‍යයනය කරන්න. TV series, movies හරහා භාෂාවන් ඉගෙන ගන්න. ලැංග්වේජ් B ඔයාට භාෂාවක් ඉගෙන ගන්න එක හරිම ඉන්ටරෙස්ටිං අත්දැකීමක් බවට පත් කරනවා. ඒ වගේම ඔයාට නිවැරදි ඉතාමත් ප්‍රායෝගික explanations, examples and tenses හරහා ඔයාට මේක තවදුරටත් පැහැදිලි කරනවා.